Hi guys, welcome back to our guide YouTube channel. ඔන්න අපේ බෙලිහුල්ලොයි ට්‍රිප් එකේ second part එක තමයි මම මේ ඔයාලට අරගෙන ආවේ. පින්බර උදෑසනක් මගේ යාළුවනේ. අපි මේ යන්න ලෑස්ති වෙන්නේ නන්පේරියල් පැත්තට. ඉතින් අපි නන්පේරියල් අද යන්නේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ මෙහි තියෙන CTB බස් එකේ. ඒකත් හරිම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. මේ තමයි අපේ උදේ නැගිට්ටාම තියෙන view එක. පොඩි කැලෑවක් මැද්දෙන් තියෙන්නේ. ඈතින් පේනවා හාවාගල කන්ද. මේ පැත්තෙන් අර කඳු සෙට් එකක් පේන්නේ තමයි නන්පේරියල් පැත්ත. අන්න අද උදේ අපි ලෑස්තිලා ඉන්නේ අපේ ගමනට. අද තමයි අපේ ෆැමිලි ෂොට් එකක් දැම්මගෙන අපි යන්නේ කොහෙද? නන්පේරියල්. නන්පේරියල් උඩ තියෙන දියැල්ල බලන්න. අපි යන්නේ නන්පේරියල් කියන CTB බස් එකකින්. මේ හොටෙල් එක ළඟින්ම නගින්න පුළුවන් නේද? මෙතනින්ම නන්පේරියල් නගින්න පුළුවන්. බලංගොඩ ඉඳන් නන්පේරියල් වලට යන බස් එක, චූටි බස් එකක්. හරිම ලස්සන පාරක්. ටයිම් එක කිය? ටයිම් එක 8:40 ගානට තමයි මෙතෙන් දෙන්නේ. හරිම ලස්සන පරිසරයක්. ලස්සන ගස් කොළන් තිරුණු ඇඩ්වෙන්චර් එක්ස්පීරියන්ස් එකක් ගන්නයි තියෙන්නේ. බස් එක යන එක වෙනම එක්ස්පීරියන්ස් එකක්. පිටිපස්සෙන් අපේ බස් එකක් එනවා. අපිව මෙතනින් අරන් යන්න අපේ අනිත් කොටේජ් එක තියෙන තැනට. මේ එන්නේ අපි ඊයේ ආව බස් එක. මේ බස් එකෙන් තමයි අපි අනිත් අය ඉන්න දැනට යන්නේ. අපි දෙගොල්ලෝ කට්ටිය දෙපිරිසකට බෙදලා තැන් ප්ලේසස් දෙකක තමයි හිටියේ එකම හොටෙල් එකේ. එහෙනම් අපි ඔක්කොම එකට මීට් වෙන්න තමයි මේ හදන්නේ. ඊයේ රෑ හරියට අපිට බලාගන්න බැරි වුණා මෙතන. අපේ පාටියේ ඊ තිබ්බ යන්න අතන. මේ තියෙන ඉස්සරහින් හාවාගල. පේනවනේ මේගොල්ලෝ තාම මේක හදාගෙන යන ගමන් තමයි ඉන්නේ. පොඩි පොඩි කන්ස්ට්‍රක්ෂන් තියෙනවා. ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන්. එහෙනම් ගයිස් එන්න අපිත් එක්ක යන්න අපේ අනිත් අය නැවතිලා හිටිය තැන් ඔයාලට පෙන්නන්න. ඇත්තටම මේගොල්ලෝ හිටිය තැන නම් මාරම ලස්සනයි. හරිම ලස්සන view එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ පඩි පෙළකින් බැහැගෙන තමයි අපිට තෙන්ට යන්න තියෙන්නේ. ඉතින් යමුකෝ අපිත් එක්ක. මෙන්න මෙහෙම තමයි ඉතින් view එක තියෙන්නේ. මාරම ලස්සනයි. හැම පැත්තම කොළ පාට කඳු වලින් වට වෙලා පුදුම ලස්සන view එකක් තමයි මෙතෙන්ටත් තියෙන්නේ. පරිසරයත් හරිම cool. ඉතින් මාරම ලස්සනයි. අර අපේ පිටිපස්සෙන් තියෙන්නේ අද අපි යන්න ඉන්න නන්පේරියල් කන්ද. මාර ලස්සන view එකක් මෙතෙන්ද තියෙන්නේ. ෆයිනස් කොහෙද මේ? හරිම ලස්සන view එකක්. අර පේන්නේ හාවාගල. ලෑස්ති වෙලා ඉක්මනට ආවට අපේ අනිත් සෙට් එක තාම ලෑස්ති වෙනවා. ඉතින් ඒගොල්ලෝ ලෑස්ති වෙනකන් අපි කට්ටිය
මේ අවට තියෙන සිරි නරඹන්න තමයි මේ ලෑස්ති වුණේ. ඉතින් ඒකත් හොඳ chance එකක්. අපිට මේ පැත්තේ view එක ඊයරෑ ආවට ලස්සනට බලා ගන්න බැරි වුණානේ. ඉතින් ඔන්න අද මේ ලස්සන view එකත් අපිට බලා ගන්න හොඳ chance එකක් දැන් තියෙනවා. මේ අපි පෙන්නුවේ එක room එකක්. room එකක් කිව්වට ඒක chalet එකක්. ඉතින් අපි යමු අපේ අනිත් set එක හිටිය room එක බලන්න. ගාසිය ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් වැඩ පටන් අරගෙන ෆොටෝ ෂූට් කරනවා, ටික්ටොක් කරනවා, පේනවනේ ඉතින්. අපේ කට්ටියට ඉතින් මේ වගේ ලස්සන view එකක් හම්බුනොත් අතාරින්නේ නම් නැහැ. අර සම්පූර්ණ පාඩේ හම්බුණා. මේ අපි නැවතිලා හිටිය තැනට පේන view එකනේ. ඉතින් මෙතෙන්ටත් මෙච්චර ලස්සනට view එක තියෙනවා නම් අපි නන්පේරියල් පැත්තට ගියහම අම්මෝ කොච්චර ලස්සනට ඇතිද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. එහෙනම් අපි ගිහිල්ලම් බලමු. කොහොමද නිල ඡායාරූප ශිල්පිය මොකද ගන්න? ඔය බයිනේවත් ඔක්කොම වීඩියෝ ෆොටෝ ගන්න නැහැ කියලා. ඇත්තම කියනවා නම් මායිශාලී නම් නන්පේරියල් වලට ගිහිල්ලා තියෙනවා. මොකද අපේ යුනිවර්සිටි එක මේ ළඟමනේ. අපි දෙන්නම හිටියේ සබරගමු කැම්පස් එකේ. ඉතින් කැම්පස් එකේ ওই වීකෙන්ඩ් එකක් හම්බුනහම ෆ්‍රී ටයිම් එකක් එහෙම හම්බුනහම අපි දෙන්න නන්පේරියල් පැත්තට ගිහිල්ලා ෆොටෝස් එහෙම අරගෙන චුට්ටක් නිදාසේ ඉඳලා එහෙම ඇවිල්ලා තියෙනවා. අපි දෙන්න විතරක් නෙවෙයි ඉතින් අපේ යාළුවෝ සෙට් එකත් එක්ක තමයි අපි යන්නේ ඇත්තම කියනවා. කොහේ යන්නත් කලින් බඩකට පුරවගෙන ඉන්න එපයි. ඒක අපේ ෆැමිලි එකේ සම්ප්‍රදාය. ඒ නිසා අපි ගියා රෙස්ටොරන්ට් එක පැත්තට කන්න මොනවද තියෙන්නේ බලන්න. ඔන්න බලන්නකෝ ගයිස් මොනවද කන්න තිබුණේ කියලා. අද අපිට බ්‍රෙක්ෆාස්ට් වලට තියෙන්නේ රසම රස කිරිබතුයි, රසම රස ලුණු මිරිසකුයි, ඒකත් එක්ක කන්න මාළු ඇඹුල් තියලු. අම්මෝ ගයිස් මම කාපු පුදුම රස කිරිබත් එකක් තමයි මේක. මට නම් දැනුත් ඒ රස මතක් වෙනවා. ඇත්තට මේ මාළු ඇඹුල් තියල් ලුණු මිරිස් කිරිබත් ඒ හැමදේම පුදුමම රහකට තිබුණා. මේ දැනුත් කන්න තියෙනම් කියලා හිතෙන තරමට මේ කිරිබත් එක ඇත්තටම රසයි. ඒ ක්‍රෙඩිට් එක නම් ඒගොල්ලොන්ට දෙන්නම ඕන. ඔන්න ඉතින් කාලා බීලා නටලා ගයලා වයලා කොහොම කරලා ඉවර වෙලා බොහොම අමාරුවෙන් අපේ කට්ටියව CTV බස් එකේ එන්න කලින් හෝල්ට් එක ළඟට අරගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. පේනවනේ එක එක්කිනා හෝල්ට් එක දිහාවට තමයි මේ යන්නේ. ඇත්තම කියනවා නම් කට්ටියව සෙට් කරගන්න එක තැනකට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි, කරන්න අමාරුම වැඩක්. අපි දැන් නන්පේරියල් යන්න බස් එක එනකම් බස් හෝල්ට් එකට වෙලා ඉන්නේ. මේ තමයි අපි අද රෑ හිටපු තැන. එතනින් තමයි බස් එක යන්නේ මේ කන්ද උඩට. මෙතනින් අපි නැගලා CTV බස් එකේ නන්පේරියල් වලට යනවා. මෙන්න මේ පාරෙන් තමයි අපි නන්පේරියල් වලට යන්නේ. මේ තියෙන නන්පේරියල් යන පාර. බස් එක යනවා. ඔය එන්නේ නන්පේරියල් වලට යන බස් එක. අපි යද්දිත් වැඩි හරියක් මේ බස් එකේ හිටියේ සබරගමුව කැම්පස් එකේ ළමයි. ඉතින් ඒගොල්ලන්ට ෆ්‍රී ටයිම් එකක් හම්බුන ගමන් මං කිව්වනේ අනිවාර්යෙන් මේ පැත්තට එනවා සිරි නරඹන්න කියලා. මොකද අපිත් ඉස්සර එහෙම. දැන් ඉතින් අපේ සෙට් එක නැග්ග කියන්නේ බස් එක ෆුල්. පේනවනේ
ඉතින් බස් එක පැද්දි යන ලස්සන මේ යන පාර නම් පුදුම තරම් ලස්සනයි. කියන්න තේරෙන්නේ නැහැ ඒ ලස්සන නම්. ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එක ගන්න නම් මේ CTV බස් එකේ යන්නම ඕන. ගිහින් බලන්නකෝ එක සැරයක්. මෙහෙට තමන්ගේ පර්සනල් වාහනවලිනුත් එන්න පුළුවන්. හැබැයි ගයිස් පේනවා නේද මේ තියෙන පාරේ තියෙන අවදානම වංගු වැඩි ප්‍රපාත තියෙනවා. ඉතින් ඒ නිසා එක්ස්පීරියන්ස් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක එන එක තමයි හොඳම වැඩි. මොකද අපිට ඇත්තටම මේ පාරවල් වල ඩ්‍රයිව් කරන එක ගැන දෙපාරක් හිතන්න ඕනේ. ඉතින් මේ යන බස් එකේම තමයි අපිට අපස්සට එන්නත් තිබ්බේ. ඉතින් නන්පෙරියල් සිරි නරඹලා අපි ඉක්මනට අපහු මේ බස් එක යන ටයිම් එකටම බස් එකට නැග ගන්නත් ඕන. තියෙන්නේ මං ඉස්සෙල්ලා කිව්ව ප්‍රපාතේ. ගයිස් ඔයාලා විශ්වාස කරනවද දන්නේ නැහැ සමහර වෙලාවට මේ බස් එක වංගු ගත්ති බස් එකේ ප්‍රපාතවලට යනවා. හැබැයි වැටෙන්නේ හැම නැහැ. ඒ වුණාට ඒක නම් පුදුමාකාර භයානක එක්ස්පීරියන්ස් එකක්. බය වෙන්න දෙයක් නැහැ. මේගොල්ලෝ හොඳ එක්ස්පීරියන්ස් ඩ්‍රයිවර්. රිවර්ස් කරනවා මට තිබේ බලනවා ඔන්න අපි නන්පෙරියල් වලට ආවා. මෙන්න මේ ස්කූල් එකක් තියෙන්නේ. මෙන්න මෙතෙන්ට වෙනකම් විතරයි මේ බස් එක යන්නේ. අපි ආපහු යන්නෙත් මේ බස් එකේමයි. ඉතින් බස් එකෙන් ආපහු යන ටයිම් එකත් අහගෙන අපි යනවා නන්පෙරියල් සිරි නරඹන්න. මොකද ආපහු ඉක්මනට එන්නත් ඕනනේ. අමාරුම එක්කෙනා සෙවි කොහමද? ඔය සෙවියව අල්ලගන්න. ඔව් මගේ තියෙනවා අන්න අර හපැත්තේ තියෙන දියල්ලක් නම් කරපු ටිකක් එකක්. මේ සරෙත් එක්ක කරන්න. අපි නන්පෙරියල් වලින් බස් එකට නැග්ගේ 9යි කීයටද? 9:10ට විතර. 9:10ට විතර. දැන් මෙහෙට එනකොට වෙලාව 9:45යි. 9:45 වෙනකොට අපි ආවා මෙතෙන්ට. මර ලස්සනයි. ඉස්සර පාර ටිකක් අබලන්නේ දැන් පාර හදලා. ඒක එක්ස්පීරියන්ස් එක හොඳට ගන්න පුළුවන්. මෙතන වෙනස් වෙලා. ඉස්සර මෙතන මෙහෙම තිබුණේ නැහැ. කැලෑවට ගිහිල්ලා තිබ්බේ. දැන් කැම්ප් ගහලා කඩ දාලා අපි යුනිවර්සිටිය කාලේ මෙන්න මේ දියඇල්ල ළඟ ඔන්න ඔය විදියටම මගේ දුවගෙන යන වීඩියෝ එකක් තියෙනවා. ඒක හොයාගන්න පුළුවන් වුණොත් අපි මේකටම අප්ලෝඩ් කරන්න.
මේ තමයි අපේ ට්‍රිප් එකේ අයිකන් එක නන් පේරියල්. ඔන්න එහෙනම් අපි නන් පේරියල් වලට ආවා ගයිස්. ඉතින් මෙතන පල්ලෙහා බඩේරිඟු විකුණන අංකල් කෙනෙක් හිටියා. ඉතින් අපේ කට්ටිය පේනවනේ මේ බඩේරිඟු අංකල්ගෙන් බඩේරිඟුත් අරගෙන ඒවත් රස විඳින ගමන් තමයි නන් පේරියල් ලස්සන බලන්නේ. කාලෙකින් නන් පේරියල් වලට ආවා. බඩේරිඟු කෑවා. කොහොමද යන ගමන්? බස් එකේ ටයිම් එක හරිනේ. හරි. නන් පේරියල් වල ලස්සන බලලා ෆොටෝස් වීඩියෝස් එහෙමත් ඇති වෙනකන් අරගෙන අපි දැන් මේ ආයෙම බස් එක තිබුණ තැනට තමයි යන්න ලෑස්ති වෙන්නේ. මොකද මං ඉස්සෙල්ලා කිව්වනේ අපි ආයෙම යන්නත් ඕන මේ CTB බස් එකේම තමයි. ඉතින් බස් එකට යන ටයිම් එකත් ලං වුණා. එහෙනම් අපි ඉක්මනටම යමු ගයිස්. බස් එක ආපු තැනින් එහාට වාහනයකට යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි බස් එකකට වගේ නම් යන්න අමාරුයි. ඒකනේ බස් එකත් එතනින් නැවතුනේ. මේ පේනවනේ පාරේ හැටි. පාර මෙතනින් එහාට ටික හොඳටම අබලම්. හැබැයි ඒ වුණාට බයික් වලින් එහෙම සමහර අය යනවා අපි දැක්කා. ඒකට හොඳටම කරක්කුයි. තරක්කුද? මං හිතන්නේ ලංකාවේ ලස්සනම තැනක පිහිටලා තියෙන වාසනාවන්තම ඉස්කෝලේ වෙන්න ඇති මේ. මෙච්චර ලස්සන view එකක් එක්ක ඉගෙන ගන්න තියෙන මේ පුංචි පැටව් ටික කොච්චරනම් වාසනාවන්තයිද. ඔන්න අපි අපහු යන්න පිටත් වුණා. ඕහෝ. පේනවා නේද ගයිස් මේ පාරේ තියෙන වංගු ප්‍රපාත එක්ස්පීරියන්ස් නැත්නම් අවදානමක් අරගෙන තනියම වාහනයක මෙහෙට නම් එන්න එපා. ඔච්චර එක්ස්පීරියන්ස් තිබුණ කෙනෙක් වුණත් මේ වංගු ගද්දි නම් අපිත් පණ බයෙන් තමයි හිටියේ. මේ අපිට උන තව අකරතැබ්බයක්. අපේ සෙට් එකේ කෙනෙක්ගේ ෆෝන් එක බිමට වැටුණා. හොඳ වෙලාවට නූලෙන් පාරේ අයිනට විතරයි වැටුනේ. ප්‍රපාතෙට එහෙම වැටුණා නම් ඒකට sorry.com. ලොකු අවුලක් උනේ නෑ ගයිස්. ෆෝන් එකත් අහුලගෙන අපි ආපහු ආවා. ඉතින් ඔන්න විදිය තමයි නන් පේරියල් view එක තියෙන්නේ. ඉතින් මේ ලස්සන බලන්න මේ CTB බස් එකේ එක්ස්පීරියන්ස් එක ගන්න ඔයාලත් මේ පැත්තට එන්න. මට මතක විදියට නම් විනාඩි 20ක් 30ක් වගේ තමයි මේ බස් එකේ අපි හිටිය තැනට ඉඳන් යන්න තිබුණේ. ඉතින් ඒ යන පැය භාග්‍ය කියන්නේ පුදුම ලස්සන එක්ස්පීරියන්ස් එකක් ඔයාලට ගන්න පුළුවන්. මාරම ලස්සන view එකක් එක්ක ඇඩ්වෙන්චර් එක්ස්පීරියන්ස් එකකුත් නොමිලේ හම්බ වෙනවා. ඔන්න එහෙනම් කොහොම හරි අපි සෙට් එක ආපහු අපේ හොටෙල් එක තියෙන තැනට ඇවිත් මේ බහින්නයි ලෑස්ති වෙන්නේ. බයි. මෙහි ඇවිල්ලා මෙහෙම යාළුවෙක් දැක්කේ නැත්නම් ඉතින් වැඩක් නෑ. මේ ඉන්නේ කූඩැල්ලේ. දෙයියන්ගේ පිහිටෙන් එකම එක කූඩැල්ලයි අපි සෙට් එකටම හම්බුනේ. මේ පැත්ත තමයි හමට තියන්නේ. චූටි නෑ වාලියේ පිටුවට. හැබැයි අපි ඊට වඩා නම් කූඩැල්ලෝ ඉඳී කියලා බලාපොරොත්තු වුණා. ඕ. මෙන්න ගයිස් අපේ ජයග්‍රාහී බස් ටිකට් ටික.
ඒ වුණාට මේවත් හරි ලස්සන මතකනේ. මේ වෙද්දි නම් කට්ටියට ටිකක් විතර මහන්සි. ඔන්න ඉතින් අපි ආපහු මේ අපි නැවතිලා හිටිය හොටෙල් එකේ රෙස්ටුරන්ට් එක පැත්තට තමයි මේ ඇවිදගෙන යන්නේ. ඉතින් මේ ලස්සන තැන ගත කරපු ඊයේ රැය එතකොට අද දවස ඒවනම් අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ජීවිතේට හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්, හරිම ලස්සන view එහෙම අපි දැක බලාගත්තු තැනක් තමයි මේ. එහෙනම් අපේ ට්‍රිප් එකේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකෙන් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.